තමයි සාදරයෙන් පිළිගන්නවා VVIP Productions YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ දාස්පැල ටිකක් ඉන්දර විදිය. දාස්පැල ඉන්න. ඔයාලට මට වැඩක් පේන්න බැරි වුණා. මේක තමයි ජාතික පුෂ්පය. පුෂ්පය මේක ජාතික පුෂ්පය නිල්මාණය කියන්නේ මේක ඔරිජිනල් එක මේක. ඔක තමයි ඔරිජිනල් නිල්මාණය. ඊට පස්සේ දැන් අපි අද දාස්පැල ටිකක් ඉඳගමු. මං ඇට ඒවැ පෙන්නන්නම් ඉන්න. හරි. මං ඇට තුනක් කඩාගත්තා අපේ ගහකින් තියෙන දාස් ඇට. මෙතනින් තියෙනවා. මෙතන අපි කඩාගත්තු දාස් ගහ මෙන්න මේ වගේ මල හදාගන්න තමයි ඒකෙන් ඉඳගන්නේ. මං ඉඳුවෙන් පස්සේ ඔයගොල්ලන්ට පින්තූරත් ඒකේ දාන්නම්. අපි ඒ ඉඳපු දාස් ගහේ පැලවිලා මලක් ආවන් පස්සේ මං පින්තූරය දාන්නම්. හරි. දැන් අපි මුලින්ම අපි මුට්ටියක් ගන්නවා. ක්‍රැපියක්. හරි. දැන් අපි මුට්ටියක් ගන්න ඕනේ. මේක තමයි මුට්ටි මේක හොඳයි. මේක හොඳයි. මේක හොඳයි අපේ වැඩේට. ඊට පස්සේ අපි යන් හරි. ඒ පොඩ්ඩක් කඩක් ඒකට හරි. ඒක ගන්නේවා. මෙයාගේ අපිට හට්ටියක් ඕනේ ඊට පස්සේ. ඊට පස්සේ අපේ සවල ඕන. අර කලින් පාර මං තන පැලේටත් ගත්ත සවල තමයි. දැන් අපි මුට්ටි අරන් ඉමු. හරි. දැන් මුට්ටි අරගෙන දැන් පස් දාගන්න. මේ ආකාරයට. මේකද? අරගෙන දාගන්න. අරගෙන දාගන්න. මොකද දාගන්න ඕන පස් ටික අපි ඒ ආකාරයට. හරි. දැන් ඉතින් අපි පස් ටික දාගත්තා. ඒක මේ ආකාරයට අපේ පස් ටික බාජනෙන් දාගෙන අපි තියෙන්නේ. ඊපස්සේ අපි මේක පැයට ටික තියාගත්තා තියාගමු. අපි තා මුට්ටියක් අරගෙන ඒකෙත් හින්දා. හරි ගයිස්. ඔන්න ඉතින් මං ඒ ආකාරයට තා මුට්ටියක් දාගත්තා. මම මේ ෂෝට් ටර්ම් එක කරන්නේ මම මේක වීඩියෝ එකක් කරන්නේ. මගේ channel එක තාමත් ඉතින් ඔය subscribe කරලා නැති අය subscribe කරගන්න. like එකක් දාගෙන යන්න මේ හොඳයි නේ වීඩියෝ එක. අනිවාර්යෙන් දාලා ෂෙයා කරන්න යාළුවන්ට දන්නේ නැති අය මෙයාගේ පැල ඉඳ ගන්න. අනිවාර්යෙන් ඕගොල්ලෝ කමෙන්ට්ස් කරන්න. ඉල්ලන පැලයක් මම ඕන පැලයක් මම දාන්න. මේක වීඩියෝස් වල මම දාන්න VVI Productions channel එක subscribe කරන්න හැමදාම ඔයාලා. මෙයාගේ වීඩියෝ තව තවත් නම් එන්නේ දවස් නම් ඔයාලා මගේ channel එක subscribe කරන්න. හරි. දැන් අපි ඒ ගැන කතා කරලා වැඩ නැහැ අපි. යන්න. ගල් තියරන් ඒ වැඩිය ගන්න එපා අයින් කරගන්න. පස්සේ හරි. දාගමු. හරි. අයින් කර. හරි. දැන් අපි මේක කරන්න. හරි දැන් අපිට හට්ටි දෙකක් තියෙනවා. ඊට පස්සේ අපි දැන් මේ 16 ටික තියෙනනේ අපි ගත්තා. පොඩි කරගන්න. පොඩි කරා මෙන්න මේ තමයි 16 කියන්නේ. ඔයාලා මේව දැනගන්න නැත්නම් මේ 16 දැනගන්න මේ වගේ මම අට වර්ග ඕගොල්ලන්ට පෙන්නන්න. මේක දැනගන්න මේක. මෙයා කරට අපි මේ ටිකම ඔක්කොම මේව කරගමු. හරි මේ තියෙන ඉතින් අපේ 16 ටික. අපි දැන් මේවා හිට ගන්නවා. මේ අපේ මේවා. තියාලා කෙඹුඩ දාගන්න. ගල් කඩ. සේ ඔක්කොම ගන්න. හරි එතට දාගමු. හරි. ඩාල් තියන්නේ. දැන් අපි මේ දෙක අතරට. මට ෆෝන් එක අල්ලගත්තු හින්දා දෙකම එකපාර ගෙනියන්න බෑ. එකෙන් ගෙනියන්න. හරි. ඒකට අපි ඒකට පස් ටික ගන්න. පස් ටික දාගන්න. පොඩ්ඩක් අද. හරි. තා ටිකක් දාගමු අපි දැන්. මේකට පස් ටික වැඩි ඕනේ පස් ටිකක් දාගන්න තද කරන්න මේ ආකාරයට. හරි. ඊට පස්සේ මේ හරි. ඊට පස්සේ අපි මේ ටික දැන් ඉඳලා තියෙන. දැන් අපි පොඩ්ඩක් මඩියලා පස් පොඩි. හරි. දැන් ඉතින් අපි මේ ටික මගේ සුපුරුදු තැනට මං යන්නේ. අරන් යා. මගේ දැන් පැලන්සන් තියන් තැනක් ගත්තා. මේ තියෙන තැන. කලින් ඉඳපු පැල මම මේ ගොඩක් ඉඳනවා මම මේ වගේ පැල. ඊට පස්සේ මේවා 100ටම විකුණනවා රුපියල් 100ට වගේ දෙන්න හැකි. ගන්න කැමති එකක් ඉන්නවා නම් ගන්න පුළුවන්.
තරම් යන. අපි මෙයාට වතුර දාගන්න. මේ වත්තන අපි අර දැන් අපේ පෝර ටික දාගත්තු තැන අපිට දැන් මේවා තියන්න බෑ. දැන් අපි දැන් ඒ තියන්න බැරි හින්දා ඒව තෙතමනේ අඩු හින්දා ඉතින් මේ මම මෙහෙම තියාගන්න හැදුවේ. ඉතින් මෙතන අපේ ක්‍රිකට් පිච් එක පේනවනේ. හරි. ඉතින් දැන් අපි මේ පැල ටිකත් ඉඳගත්තා. දැන් අපි ඒකට වතුර ටිකක් දාගන්න. වතුර ටිකක් දාගන්න යන්න. හරි දැන් ඉතින් අපි guys මල් බාල්දිය හොයාගෙන මල් බාල්දියක් යන්න මල් බාල්දිය බලන්න දන්න යන්කෝ බලන්න මල් බාල්දිය හොයාගන්න ඔක්කොම වැඩේට තෙල්ලා හරි දැන් ඉතින් අපි යන් මල් බාල්දිය හොයාගන්න හරි දැන් ඉතින් අපිට මල් බාල්දිය හම්බුණා ඒකත් තරන් යන් හරි දැන් ඉතින් අපි මේකට වතුර ටික පුරවගමු වතුර ටික පිරෙනවා හරි දැන් ඉතින් අපේ වතුර ටික පිරিলা අතරන් යන්න දාගන්න පුළුවන් නේද කියලා මේ හිල් විදින්න නැත්තම් ඔයාලා මේවයි මේ චුට්ට වතුර දාන්න චුට්ටයි දාන්න ඕන දවස් 3කට සැරයක් වගේ දාන්න ඕනේ මේ පොඩ්ඩයි ඉන්න මම වතුර ටික දාන්නකම් ඔයාලා චුට්ට ඉන්න මම ස්ටොප් කරනවා හරි ගයිස් ඉතින් මම ඔක්කොම පැල ටිකට වතුර දාගත්තා මේ තියෙන දාපු ඒ ටික දාගත්තා පැල ටිකට වතුර නැලවිලා මේ ටික හැදෙන්න ඕන තා ටික මුල් ඇල්ලුවෙන් පස්සේ මේක හරියනවා බයනවා අරසෙන් ඉඳුවා නම් ලයික් එකක් දාගන්න හරි ඉඳුව මෙන්න මේ කහ වර්ග අද හරි ගයිස් ඉතින් එහෙනම් අපි පැල ටික ඉඳ පොඩි බට්ටක් පෙන්නන්න අන්න ඉන්නවා ලේනෙක් පොඩ්ඩක් මල්ලකට යන්න නෑනේ එයා දැන් ඉති. එහෙම දියට හොර බල්ලොත් ඇයි. අපිට මාර වදයක් දෙන්නේ ඕකුණා. අනේ ලස්සන කුටු. එයාගේ වෙලාව සද්ද කරන්න ඕනේ. මේ මොකද එතකොට සත්තු දැනගන්නවා එතන ඉන්නේ. හරි ඉතින් පේයාලුවා. මතකටි මෙයා. මේක පත්ලේ නක මල්ලකට ගිහිල්ලාම පෙන්න මම චූටි මේ නිනා චූටි බොස් කොමේ බක්කෑවල සුද්දක් යන හරි එහෙනම් අපි ගියපුස් හරි අපි යන්කෝ මට එහෙනම් ගයිස් මම දැන් මෙතනින් වීඩියෝ එක ඉවර කරන්න යන්නේ විනාඩි 8ක මම ඔයාලට වීඩියෝ කරා එහෙනම් ගයිස් අපි යනවා ඔය නිකන් දිය සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබාගෙන යන්න ලයික් එකකුත් දාගෙන යන්න ඒ වගේම ෂෙයා කරන්න යාළුවන්ට කමෙන්ට්ස් කරන්න ඔයාලා ප්‍රශ්න තියෙනවා නම් ඒකට මම උත්තර දෙනවා අනිවාර්යෙන් එහෙනම් guys අපි ගියා thanks for watching thanks for subscribe thanks for like thanks for share හරි එහෙනම් guys අපි ගියා